අහසින්ගිය සිංහ මිනිසුන් ඊජිප්තුවේ පිරමීඩ තැනුවාද? අපි සිංහල වූයේ සිංහයෙකුගෙන් පැවතෙන නිසාද? නැතිනම් ඊජිප්තු වැසියන් පවසන පරිදි අහසින්නා සිංහ මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වය නිසාද? අපි අද ඒ පිළිබඳ කතා කරමු. එල ඉතිහාසයේ අසහාය පාලකයා වූ මහා රාවණ රජුගේ සැබෑ පුරාවෘත්තය ලොවට හෙළිකිරීම වසර දහස් ගණනක් සැඟවී තිබූ හෙළ තාක්ෂණයේ බල පරාක්‍රමය නිවැරදිව ගවේෂණයටයි අපගේ සූදානම. රාවණ අප කුඩා කාලයේ සිට අප අසා ඇත්තේ අප පැවතෙන්නේ සිංහයකුට දාව ඉපදුන පරපුරකින් බවයි. මා මේට පෙරද මේ පිළිබඳ වීඩියෝවක් ඉදිරිපත් කළ බැවින් අද මේ පිළිබඳ වැඩිදුර කතා නොකරමි. මොහොතකට හිතන්න, දියුණු ශිෂ්ටාචාරයක උරුමකාරයෝ වුණු අපි සැබෑවටම කැලේ සිටි තිරිසන් සතෙකුකින් පැවත එන්න හැකියාවක් තිබේද? මෙම ප්‍රශ්නයට අද අපි උත්තර හොයන්න යන්නේ මීට වසර 5000කට එපිට අතීතයට. ඒ මේ හෙළබිමේ නොව ඊජිප්තුවේ ගීසා පිරමීඩ භූමියට. අප අද ඉදිරිපත් කරන්නේ වසර 5000ක් තිස්සේ වැලි තලාවට යට වූ මේ හෙළ රහස පිළිබඳවයි. දැඩි හිරු රශ්මිය මැද ඊජිප්තු වැසියන් යෝධ ගල් කුට්ටි එකිනෙක යා කළගත නොහැකිව මිනිස් ශ්‍රමයෙන් කවදාවත් උස්සගන්න බැරි මේ අතිවිශාල ගල් කුට්ටි එකිනෙක තබා පිරමීඩ තනාගත නොහැකිව බලා සිටිනවා මේට වසර 5000කට ඉපිටින්. එවිට ඔවුන්ට අහසින් ඇසෙන්නේ මහා ගිගුරුම් හඬක්. වලාකුළු අතරින් මතු වූ රන්වන් පාටින් දිලිසෙන ආස්‍යානා පෙළක් ඔවුන්ගේ නෙත ගැටෙනවා. ඒ තමයි හෙළ රාවණා අධිරාජ්‍යයාගේ බල සම්පන්න වූ දඬුමොනර යානා පෙළ. මේ යානාවලින් බිමට බහින්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. උස්ස මාත ඉතා හැඩිදඩි යෝධ හෙළ රණවිරුවන්. ඔවුන්ගේ පෙනුම ඉතාමත් ගාම්භීරයි. එම හෙළයන්ගේ විශේෂත්වයක් තිබුණා. ඔවුන් යුද්ධයට සහ අහසින් යන ගමන්වලදී තමන්ගේ දිගට වැවී තිබූ කොණ්ඩය සහ ඝන රැවුල අධික වේගයෙන් ආස හරහා යන දඬුමොනරෙන් ගමන් කරන විට පිටුපසට විසිරී යනවා. එහි ඇති දැඩි සුළම් ප්‍රවාහයට බිම ඉඳන් මේ දර්ශනය බලා සිටි ඊජිප්තු වැසියන්ට මෙය පෙනුනේ හරියටම අහසින් පියාඹන සිංහයෝ රැලක් වගේ. ඔවුන්ගේ හිස වටේ තිබූ කේසර මාලා දැකලා ඊජිප්තු වැසියන් බීතියෙන් හා ගෞරවයෙන් කෑගසනු ලැබුවා. බලන්න අර අහසින් එන සිංහ මිනිස්සු දිහා. ඔවුන් කෑගැව්වේ එලෙසින්. ඔවුන්ගේ පිරමීඩ තැනුවේ අහසින් ආ සිංහ මිනිසුන් යැයි ඔවුන් පිරමීඩවලම ලියා තැබුවා. එසේ ගිය අපගේ හෙළ මුතුන් මිත්තන් එම ස්ථානයට අද අපි වර්තමානයේ භාවිතා කරන ලැප්ටොප් වැනි දියුණු පරිගණක යන්ත්‍ර පවා එම ස්ථානයට ගෙන ගොස් තිබුණා. ඔවුන්ගේ පිරමීඩවල එම රූප පවා අදටත් දැකගත හැකි. ඔවුන් සඳහන් කර අහසින් ආ සිංහ මිනිස්සු ඔවුන්ගේ පිරමීඩ තනා දෙනු ලැබුවා. අපිව සිංහලේ කියලා හැඳින්වූයේ අපගේ ඇඟේ තිබුණේ සිංහයෙකුගේ ලේ නිසා නෙවෙයි. අපි සතුව තිබූ ඒ සිංහ තේජස නිසා. එසේම අපි සතුව තිබූ තාක්ෂණික බලය නිසා. ඉතින් මේ පිරමීඩ කතාව නිකම් බොරු කතාවක් නෙමෙයි. ලෝක ඉතිහාසයේ දෙස බැලීමේදී මෙය සත්‍ය බවට අපට වටහා ගන්න පුළුවන්. ගීසාහි පිරමීඩ තනනු ලැබුවේ ක්‍රිස්තු පූර්ව 2500 දී පමණ. අපගේ රාවණ රජු මුළු ලෝකයේම බලය පතුරවාගෙන සිටි
ස්වර්ණමය යුගය තිබුණේත් ක්‍රිස්තුපූර්ව 2500දී. එසේනම් මේ හෙළබිමෙන් ආසිංගිය සිංහ මිනිසුන් ඊජිප්තුවේ පිරමීඩ තැනීමට උදව් කළ බව සත්‍ය සිදුවීමක්. අපි සිංහල වුණේ කැලේ හිටපු සිංහයෙක් නිසා නෙවෙයි. මේ විශ්වය ජයගත් අහස ජයගත් සිංහයෙක් වගේ කේසර වීදාපු අභිමානවත් හෙළ රාවණා පරපුර නිසා බව ඔබ මතක තබාගත යුතුයි.